අද මම ඔයාලට අපේ මුළු ෆැකල්ටි එකම පෙන්නන්න අපේ ෆැකල්ටි එක වටේට රවුමක් එක් කරගෙන යන්නම්. ඒ යන ගමන් වෙනද වගේම හම්බෙන්න තැන් මොනවද කියලා ඔයාලට කියාගෙන යන්නම්. ඉතින් මේ තමයි අපේ ෆැකල්ටියේ මේන් ගේට් එක. තව ගලා හන්දියෙන් ඇතුල් වෙන්න පුළුවන් ගේට් එකකුත් තියෙනවා. මේක තමයි මේන් ගේට් එක. ඉතින් මේ දිගටම යන්න පුළුවන්. ඒ ගියාට පස්සේ අර ඈතින් පේන අපේ ඩීන්ස් ඔෆිස් එක එහෙම තියෙන තැන. මෙතනත් පාරක් තියෙනවා. මේ අපේ තියෙන්නේ ලයිබ්‍රරි එක. ඉතින් එහා පැත්තේ තියෙන බිල්ඩින්ග්ස් වලට අනිත් පැත්තෙන් වාහන අරගෙන යන්න බෑ. ඉතින් මේ පාරෙන් තමයි අපි වාහන අරගෙන යන්නේ. හරි. ඉතින් මගේ වීඩියෝස් බලන්න ගොඩක් කට්ටියගේ හීනයක් නෙමේ මේක. ඉතින් ඒක නිසා ඔයාලා A level ලියලා ඉවර වෙලා මෙඩිකල් ෆැකල්ටි එකකට අප්ලයි කරනකොට දැනගන්න ඕන දෙයක් තමයි මම මේ කියන්න හදන්නේ. ඉතින් ලංකා මෙඩිකල් ෆැකල්ටිස් කීපයක් තියෙනවානේ. ඉතින් මේ හැම මෙඩිකල් ෆැකල්ටි එකකම තියෙන ඇකඩමික් කරිකියුලම් එක එක වගේ නෑ. ඒ කියන්නේ ඔක්කොම උගන්වන්නේ එකම දේවල් ටිකක් තමයි. හැබැයි ඒ උගන්වන ක්‍රමයේ වෙනස්කම් තියෙනවා. ඉතින් මම කියන්නම් අපේ ෆැකල්ටි එකේ උගන්වන ක්‍රමය අපේ වැඩ යන විදිහ. ඉතින් අනිත් ෆැකල්ටිස් වල ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක්සෑම් තියෙන විදි, ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් තියෙන විදි, ලෙක්චර්ස් තියෙන විදි, ඒ කාල පරාසයන් එක එක ෆැකල්ටියෙන් එක එක ෆැකල්ටි එකට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා මං කියන්නම් අපේ ෆැකල්ටි එක කොහොමද තියෙන කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙහි ගැන. එතකොට ඔයාලට මෙහි යන විදිය හොඳයි නම් මෙහි එන්න පුළුවන්. නැත්නම් අනිත් ෆැකල්ටිස් වල වැඩ යන්නේ කොහොමද කියලා බලලා ඒ විදියක් ඔයාලට ලේසි වගේ හිතෙනවා නම් ඒ වගේ ඒ විදිහක් ඔයාලට සෙට් වේ වගේ කියලා හිතෙනවා නම් ඒ ෆැකල්ටි එකට යන්නත් පුළුවන්. ඊට කලින් මම පොඩි අයිඩියා එකක් දෙන්නම් මෙඩිසින් කෝස් එක ගැන කොහොමද ඒක යන්නේ කියලා. මේක මම සම්පූර්ණයෙන් විස්තරයක් නෙවෙයි කියන්නේ, දල අයිඩියා එකක් ගන්න තමයි කියන්නේ කෝස් එක ගැන හරි අයිඩියා එකක් නැති කෙනෙක්ට. ඒ වගේම මෙතන අපේ තියෙනවා නියුක්ලියර් මෙඩිසින් යුනිට් එක. මේකේ අර ඔස්ටියෝපොරොසිස් එහෙම තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. අර එක්ස්රේ වගේම තව ගන්න ටෙස්ට් එකක් තියෙනවා. ඒක හැම මෙතෙන්ට කරන්න පේෂන්ස්ලා එනවා. ඒ වගේම මෙන්න මෙතන අපේ තියෙනවා ස්ටඩි ඒරියා එකක්. මෙතන මේ තියෙන බිල්ඩින් එකේ තමයි අපේ මුල් අවුරුදු එකමාරේ වගේ ලැබ්ස් තියෙන්නේ. ඒ වගේ මෙතන ස්ටඩි ඒරියා එකකුත් තියෙනවා. ඒ ස්ටඩි ඒරියා එකට කියන තව නමකුත් තියෙනවා. ඒ නම් මම කියන්නේ ඒ නම් දැනගන්න ඕන නම් ඔයාලා කොහොම හරි මෙහි මෙඩිසින් එන්න. ඒ වගේ අපේ මුළු අපේ ෆැකල්ටි අපේ කැම්පස් එකේ එක එක තැන් වලට කියන තව නම් තියෙනවා. ඒ කියන්නේ අපි යාළුවෝ ගත්තට පස්සේ යාළුවට තියෙන නමට අමතරව නික්නේම්ස් දාන ඒ වගේ අපේ කියන තව නම් තියෙනවා. ඉතින් ඒවා අපි හදාගත්ත දේවල්. ඒ වගේව මම කියන්නේ ඒව දැනගන්න ඕන නම් අනිවාර්යෙන් අපේ ෆැකල්ටි එකට එන්න එක්සෑම් හොඳට කරලා. ඉතින් අපි මේ බිල්ඩින් එකට කියන්නේ ප්‍රී ක්ලිනිකල් බිල්ඩින් එක කියලා. අපි ක්ලිනිකල්ස් යන්න කලින් ඒ කියන්නේ හොස්පිටල් වලට ගිහිලා පේෂන්ට්ලත් එක්ක කතා කරලා ඒ අත්දැකීම් ගන්න කලින් අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් තියෙනවනේ. අන්නේ ඒ සබ්ජෙක්ට්ස් වලට අදාළ ඩිපාර්ට්මන්ට්ස් තියෙන මේ බිල්ඩින් එකේ. උඩම තට්ටුවේ බයෝකෙමිස්ට්‍රි, දෙවෙනි තට්ටුවේ ෆිසියොලොජි, යටම තට්ටුවේ ඇනාටොමි ඩිපාර්ට්මන්ට් එක තමයි තියෙන්නේ. මේ ඈතින් පේන මේ රෝස පාට වගේ තියෙන බිල්ඩින් එක තමයි පැරා ක්ලිනිකල් බිල්ඩින් එක. ඒකේ තියෙන අපේ ක්ලිනිකල්ස් යන ගමන් කියන්නේ හොස්පිටල් සායනික පුහුණුවට යන ගමන් අපි ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් තියෙනවා නම් මේ සබ්ජෙක්ට්ස් වලට අදාළ ඩිපාර්ට්මන්ට්ස් තියෙන්නේ අනේ බිල්ඩින් එකේ. ඉතින් මෙඩිසින් ඩිග්‍රී එක ගත්තට පස්සේ ඒක අවුරුදු 5ක ඩිග්‍රී එකක්. ඉතින් මොනවා හරි රටේ ඇතිවන තත්ත්වත් එක්ක ඒ අවුරුදු 5 ටිකක් දික් වෙන්න පුළුවන්. කලින් කොරෝනාවනේ අර ඒ වගේ ප්‍රශ්න ආවොත් එහෙම කෝස් එක ටිකක් දික් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අවුරුදු 5ක ඩිග්‍රී එකක්. ඉතින් මේ අවුරුදු 5 ඉවර වෙනකන් ඔයාලගේ තියෙන එක්සෑම් ඔක්කොම ඔයාලගේ ෆැකල්ටි එකෙන් තමයි තියන්නේ. ඒ අවුරුදු 5 ඉවර වෙලා තියෙන ෆයිනල් එක්සෑම් එක මුළු ලංකාවටම එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන ඔක්කොම මෙඩිකල් ෆැකල්ටිස් වලට ෆයිනල් එක්සෑම් එක තියෙන්නේ එකම දවසක. එකම දවසක් කිව්වට එක දවසක් නෙවෙයි, දවස් කීපයක් එක්සෑම් එක තියෙනවා. ඒකේ MCQ, SA, ක්ලිනිකල් කියලා කම්පොනන්ට්ස් 3ක් තියෙනවා. ඒ තුනෙන් MCQ එක තමයි මේන්ලිම ඔක්කොම මෙඩිකල් ෆැකල්ටිස් වලට කොමන් වෙන්නේ. ඉතින් ඒකේ ලකුණුයි ක්ලිනිකල් කම්පොනන්ට් එකේ ලකුණු ටිකකුයි එකතු කරලා රෑන්ක් එකක් හදනවා. හරියට A levels වල RTI සෙට් එකක් දීලා රෑන්ක් එකක් හදුවේ ඒ වගේම රෑන්ක් එකක් හදනවා. ඒ අනුව තමයි ඔයාලා හරියට A level වල කැම්පස් ඉල්ලුවා වගේ අපි ඉන්ටර්න් කරන්න හොස්පිටල් ඉල්ලන්න. ඉතින් මේ තියෙන අපේ ප්‍රැක්ටිකල් බිල්ඩින් එකේ යටම තට්ටුව ෆොරෙන්සික් මෙඩිසින් ඩිපාර්ට්මන්ට් එක. මේක තමයි අපි ඩාන්සින් හරි ඩ්‍රාමා හරි තියෙනවා නම් ඒවා ප්‍රැක්ටිස් කරන්න යොදා ගන්න තැන. ෆැකල්ටි එකේ මොනවා හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් අපිට මියුසික් රූම් එකක් තියෙනවා. හැබැයි ඩාන්සින් රූම් එකක් නැහැ තාම. ඉතින් ඒක නිසා ඇකඩමික් වෙලාවෙන් පස්සේ අපි මෙතන යොදා ගන්නවා අපේ ප්‍රැක්ටිස් වලට.
ඉතින් ඔය මං කිව්වා වගේ තමයි මෙඩිසින් කෝස් එක යන්නේ. ඔයාලගේ කෝස් එකේ ෆයිනල් එක්සෑම් එක වුණාට පස්සේ තව අවුරුද්දක් විතර ඔයාලට ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි ඉන්ටර්න් කරන්න ඔයාලගේ රෑන්ක් එක අනුව හොස්පිටල් එකක් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකදී ඔයාලා 24/7 වගේ වැඩ කරන්න වෙනවා අවුරුද්දක් යනකම්. ඒ අවුරුද්දෙන් පස්සේ තව මාස 6ක් විතර වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයාලට ස්ථිර තැනක් හම්බෙන්නේ. ඉතින් අර ඒ හම්බ වෙන තැන හොඳ වෙන්නේ ඔයාලගේ අර ෆයිනල් එක්සෑම් එකේ ගත්ත රෑන්ක් එක අනුව තමයි. ඉතින් මේ බිල්ඩින් එකේ තව මයික්‍රෝබයොලොජි, පැරසිටොලොජි, පැතොලොජි, ෆාමකොලොජි, කමියුනිටි මෙඩිසින් වගේ ඩිපාර්ට්මන්ට්ස් ගොඩක් තියෙනවා. අපි උඩට ගිහිල්ලා ඊටු ටික බලමු. ඉතින් මෙතන තියෙන අපේ තව ස්ටඩි ඒරියා එකක්. එතෙන්ටත් කියන තව නමක් තියෙනවා. ඉතින් ඒකත් දැනගන්න ඕන නම් මෙහි ඇවිල්ලා තමයි දැනගන්න වෙන්නේ. ඉතින් අපේ ස්ටඩි ඒරියාස් ඔක්කොගෙම නැති වුණත් ගොඩක් ස්ටඩි ඒරියාස් වල Wi-Fi හැමක් තියෙනවා ළමයිට වැඩ කරන්න ලේසි වෙන්න. හරි. දැන් මම කියන්නම් අපේ ෆැකල්ටි එකේ වැඩ ටික කොහොමද යන්නේ කියලා. අපේ ෆැකල්ටි එකේ ඇකඩමික් කරිකියුලම් එක දැනට යන්නේ සෙමෙස්ටර්ස් විදිහට. ඒක ඉස්සරහදී වෙනස් වෙන්න පුළුවන්. කොහොම වෙයිද දන්නේ දැනට යන්නේ සෙමෙස්ටර්ස් විදිහට. එතකොට එක අවුරුද්දකට සෙමෙස්ටර්ස් දෙකක් වගේ තියෙනවා. සෙමෙස්ටර් එක ඉවර වුණාට පස්සේ ඒ සෙමෙස්ටර් එකේ ගන්නපු දේවල් වලින් තමයි එක්සෑම් එක තියන්නේ. ඊට පස්සේ ඊළඟ සෙමෙස්ටර් එක පටන් ගන්නවා. ඒකේ උගන්වන දේවල් වලින් තමයි ඒ සෙමෙස්ටර් එක අවසානයේ තියෙන එක්සෑම් එකේ ප්‍රශ්න අහන්නේ. එතකොට සෙමෙස්ටර් එකක් ඉවර වුණාට පස්සේ අනිවාර්යයෙන්ම නිවාඩුවක් හම්බ වෙනවා හැම කියලා එකක් නැහැ. සමහර වෙලාවට නිවාඩුවක් හම්බ වෙනවා. එහෙම නැත්නම් ඊළඟ සතියේ සඳහා ඊළඟ සෙමෙස්ටර් එක පටන් ගන්නවා. ඒ වගේම සෙමෙස්ටර් එකක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් සතියේ 12ක් 15ක් වගේ තමයි තියෙන්නේ. මාස 6ක්ම නෙවෙයි තියෙන්නේ. එතකොට එක අවුරුද්දක සෙමෙස්ටර් දෙකක් ඉවර වෙලා ඊළඟ සෙමෙස්ටර් එක පටන් ගන්නත් පුළුවන්. ඉතින් අපි පළවෙනි සෙමෙස්ටර්ස් තුනේ ප්‍රධාන වශයෙන් සබ්ජෙක්ට්ස් තුනයි උගන්වන්නේ. මේ තියෙන අපේ පරණ පැරාක්ලිනිකල් ඩිපාර්ට්මන්ට්ස් තිබ්බ බිල්ඩින් එකක්. ඉතින් අපේ දැන් අලුත් බිල්ඩින් එක තියෙන නිසා ඒකේ ස්ටඩි ඒරියා එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව අපි මොන හරි ෆැකල්ටි එකේ වැඩක් කරනවා නම් ඒ වැඩේට අදාළ දේවල් හදන්න තැනකුත් තියෙනවා. ඒ පැත්තේ වගේම අපේ මියුසික් රූම් එකක් තියෙන ඒ පැත්තේ. හරි අපේ ෆස්ට් සෙමෙස්ටර්ස් තුනේ ඇනටමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි තමයි මේන්ලි උගන්වන්නේ. ඊට අමතරව ෆස්ට් සෙමෙස්ටර් එකේ වගේ ඉංග්‍රීසි කෝස් එකකුත් තියෙනවා. ඉතින් ඇනටමි වලදී අපේ ඇඟේ දේවල් කොහොමද තියෙන්නේ කියන එක තමයි උගන්වන්නේ. ෆිසියොලොජි වලදී ඒ තියෙන දේවල් වල ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ. බයෝකෙමිස්ට්‍රි වලදී ඒ සිද්ධ වෙන දේවල් කොහොමද කෙමිකලි වෙන්නේ කියලා උගන්වන එක තමයි කරන්නේ. ඉතින් මේ තියෙන අපේ කැන්ටින් එක මෙතන ඔයගොල්ලෝ මීට කලින් දැකලා ඇති. මේ තියෙන අපේ ඊස්ට් ලෙක්චර් තියටර් එක, මේ තියෙන අපේ වෙස්ට් ලෙක්චර් තියටර් එක. ඉතින් මේවා තමයි අපිට ලෙක්චර්ස් තියෙන්නේ. හරි. අනිත් ෆැකල්ටිස් ගත්තට පස්සේ සමහර ෆැකල්ටිස් වල ටර්ම්ස් විදිහට යනවා එක්සෑම්. තව සමහර ඒවායි මිඩ් සෙමෙස්ටර් එක්සෑම් කියලා සෙමෙස්ටර් එක මැද එක්සෑම් එකක් තියෙනවා. එන්ඩ් සෙමෙස්ටර් කියලා සෙමෙස්ටර් එකක එක්සෑම් එකක් තියෙනවා. අපේ තියෙන එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම්ස් විතරයි. ඉතින් අපේ කැන්ටින් එක ඇතුළෙත් එක එක තැන් ගොඩක් තියෙනවා. බෑග්ස් තියෙන රැක් තියෙනවා, TT ටේබල්ස් තියෙනවා, කැරම් ගහන තැන් තියෙනවා, මේක ඇතුළේ ස්ටඩි කරන්න පුළුවන් තැන් තියෙනවා, වොෂ්රූම්ස් තියෙනවා. එතකොට කෑම ගන්න තැනක් තියෙන්නේ මෙහි තමයි. අද ඉරිදා නිසා එතන වහලා තියෙන්නේ. කෑම කන්න තැනුත් තියෙනවා. ඒ වගේම මෙතන ටීවී එකකුත් තියෙනවා. ඉතින් අපිට දාගෙන බලන්නත් පුළුවන්. මේ ලොකර් රූම්ස් තියෙන්නේ ඒවත් ළමයිගේ දේවල් දාන්නම තමයි තියෙන්නේ. හරි. ගොඩක් මෙඩිකල් ෆැකල්ටිස් වල ප්‍රී-ක්ලිනිකල් සබ්ජෙක්ට්ස් උගන්වන අතර තියෙන එක්සෑම් රිපීට් වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රී-ක්ලිනිකල් සබ්ජෙක්ට්ස් ඔක්කොම උගන්වලා ඉවර වුණාට පස්සේ සෙකන්ඩ් MBBS කියලා එක්සෑම් එකක් තියෙනවා. අන්න ඒ එක්සෑම් එක පාස් වුණොත් ඒගොල්ලන්ට හරි. මේ තියෙන අපේ බයික් නවත්තන තැන. ඉතින් සෙකන්ඩ් MBBS එක්සෑම් එක රිපීට් වුණොත් තව රිපීට් එක්සෑම් එකක් තියෙනවා. ඒක හරි අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බැච් මිස් වෙනවා. ඒ කියන්නේ ඊළඟ බැච් එකත් එක්ක තමයි කෝස් එකේ ඉතුරු ටික කරගෙන යන්න වෙන්නේ. අපේ එහෙම සෙකන්ඩ් MBBS කියලා වෙනම එක්සෑම් එකක් නැහැ. අපේ එන් සෙමෙස්ටර් එකක මොනවා හරි රිපීට් වෙනොත් මේක රිපීට් එකක් විදිහට තමයි සලකන්නේ. ඉතින් මේ දින අපේ කැන්ටින් එකේ පිටිපස්ස මෙතන අපේ ස්ටඩි ඒරියා එකක් තියෙනවා.
වගේම තව කැන්ටින් එකකුත් තියෙනවා. ඒකත් ඉතින් අද බහලා තියෙන්නේ. මෙතන තව කෑම කන්න තැන් හිමත් තියෙනවා. ඉතින් අපේ ප්‍රීක්ලිනිකල් සබ්ජෙක්ට්ස් ඔක්කොම ගන්න ඉවරනාට පස්සේ රිපීට් එක්සෑම් කියලා එක එක්සෑම් එකක් තියෙනවා. ඒක පාස් වුණොත් හරි ඒක රිපීට් වුණොත් එහෙම බැච් මිස් වෙන්න තමයි වෙන්නේ. ඉතින් මම මෙතනින් උඩට ගිහිල්ලත් ඔයගලන්ට තියෙන හැටි පෙන්නන්නම්. වැස්සයි අර මේ ඔක්කොම එක මේ පැත්ත ටිකක් දැන් ජරා ජීර්ණ වෙලා තියෙන. අපි ආපහු මේ පැත්ත නගා සිටවන්න ඕනේ අලුතෙන්. මෙතන උඩම තියෙන හරියම වෙන්දට නම් හරිම ලස්සනට තිබුණා ඉතින්. හරි. අපේ කරිකියුලම් එක තියෙන විදිහයි අනිත් අයගේ තියෙන විදිහයි එකේ වාසි අවාසි දෙකම තියෙනවා. ඉතින් අනිත් ගොඩක් මෙඩිකල් ෆැකල්ටිස් වල සෙකන්ඩ් MBBS එක්සෑම් එකක් තියෙනවානේ. ඉතින් ඒගොල්ලෝ එතකොට මුළු ප්‍රීක්ලිනිකල් කාලෙම ඉගෙන ගත්ත ඔක්කොම දේවල් පාඩම් කරන්න ඕනේ ඒ එක්සෑම් එකට ලියන්න කලින්. ඉතින් මෙතනත් අපේ ස්ටඩි ඒරියා එකක් තමයි මෙන්න මේ වගේ තියෙන්නේ. දැන් මෙතන මේ වතුර ටැංකි දෙකක් තියලා තියෙන්නේ. එතනත් ස්ටඩි කරන්න පුළුවන්. නිකන් වාඩි වෙලා ඒත් බලාගෙන ඉන්නත් පුළුවන් ඉතින්. හරි. අපේ සෙමෙස්ටර් සිස්ටම් එක අතට පස්සේ ඒක ඔයාලගේ ඉස්කෝලේ වගේම තමයි. වාර 3ක් තියෙනවා ඉස්කෝලේ. එතකොට සිංහල වල පාඩම් කීපයක් පළවෙනි වාරේ උගන්වනවා. තව කීපයක් දෙවෙනි වාරේ උගන්වනවා. තව ටිකක් තුන්වෙනි වාරේ උගන්වනවා. ඒ වගේම අපේ ඇනටොමි වල පාඩම් කීපයක් ෆස්ට් සෙමෙස්ටර් එකේ, සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ, තර්ඩ් සෙමෙස්ටර් එකේ උගන්වනවා. එතකොට පළවෙනි සෙමෙස්ටර් එකේ උගන්වන ඇනටොමි පාඩම් ටිකට අපි මොඩියුල් එකක් කියලා තමයි කියන්නේ. එතකොට ඒ වගේ තමයි ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි ඔක්කොගෙම මොඩියුල්ස් කියලා තමයි අපි කියන්නේ. පාඩම් කියලා නෙවෙයි කියන්නේ. එතකොට ෆස්ට් සෙමෙස්ටර් එකේ අපිට ඇනටොමි මොඩියුල් එකක් තියෙනවා, බයෝකෙමිස්ට්‍රි මොඩියුල් එකයි, ෆිසියොලොජි මොඩියුල් එකයි තියෙනවා. ඒ වගේ තමයි සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ, තර්ඩ් සෙමෙස්ටර් එකේ. එතකොට ඔයා ෆස්ට් සෙමෙස්ටර් එක අගදී තියෙන එක්සෑම් එකේ ඇනටොමි මොඩියුල් එක රිපීට් වුණොත් එහෙම ඔයා රිපීට් එක්සෑම් එකේ ලියන්න ඕනේ ෆස්ට් සෙමෙස්ටර් එකට අදාළ ඇනටොමි මොඩියුල් එක විතරයි. ඒ කියන්නේ මොඩියුල් එක හදලා තියෙන්නේ ඇනටොමි පාඩම් කීපයක් එකතු කරලානේ. අන්න ඒ පාඩම් ටික විතරයි ඔයා එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ. ඔයා සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ, තර්ඩ් සෙමෙස්ටර් එකේ තියෙන ඇනටොමි මොඩියුල්ස් දෙක හොඳට පාඩම් කරලා ඒ එක්සෑම් දෙක පාස් වුණොත් එහෙම රිපීට් එක්සෑම් එකේ ආපහු ඒ පාඩම් ටික පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. සෙමෙස්ටර්ස් 3ේම ඇනටොමි මොඩියුල්ස් 3ම රිපීට් වුණොත් එහෙම මුළු සිලබස් එකම හොඳටම පාඩම් කරන්න වෙනවා. දැන් අනිත් ෆැකල්ටිස් ගත්තට පස්සේ ඒකේ හැම ළමයෙක්ම මුළු සිලබස් එකම පාඩම් කරන්න ඕන නිසා ගොඩාක් ගැඹුරට ප්‍රශ්න අහන්නේ නැහැ සමහර වෙලාවට. හැබැයි අපේ මොඩියුල් වයිස් නේ උගන්වන්නේ. එතකොට මොඩියුල් වයිස් අපේ එක්සෑම්ස් තියලා ඒව ඉවර කරන නිසා අපේ ගොඩක් ගැඹුරින් ප්‍රශ්න අහන ගතියත් වැඩි. ඒ වගේම මෙන්න මෙතන අපේ තියෙන බුක් ෂොප් එකක්. අපේ කැන්ටින් එකේ ඇතුළත එක බුක් ෂොප් එකක් තියෙනවා. මෙතන තව බුක් ෂොප් එකක් තියෙනවා. ඉතින් අර ෆොටෝකොපි ගන්න ඒවා ඊට පස්සේ ඔය පෑන් පැන්සල් ගන්න ඒවා එහෙම ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ හොස්පිටල් එක මෙතනින් එක දොරක් තියෙනවා යන්න. එතනින් වාහන ඇතුළට දාන්න පුළුවන්. වාහන එළියට ගන්න බෑ. පයින් ඉතින් ඇතුළට යන්නත් පුළුවන්, එළියට එන්නත් පුළුවන්. මේ තියෙන අපේ ගලාහන්දියේ තියෙන ගේට් එක. මේක නම් ගොඩක් වෙලාවට වහලා තමයි තියෙන්නේ. උදේම ෆැකල්ටි ළමයි එන වෙලාවටයි හවස යන වෙලාවටයි තමයි ඒ ගේට් එක අරින්නේ. ඉතින් මේ තියෙන්නේ අනිත් ගේට් එක හොස්පිටල් එකට යන්න පුළුවන්. එතනින් වාහන ඇතුළට දාන්න බෑ. වාහන එළියට එන්න විතරයි පුළුවන්. ඉතින් මෙන්න මෙතනක් තියෙනවා බයික් දාන්න පුළුවන් හට් එකක්. ඒ වගේම තමයි සෙකන්ඩ් MBBS එක්සෑම් එක ඉවරනාට පස්සේ ඒකේ ඔයාලා ගන්න ලකුණු එකට එකතු කරලා ඉසෙට් එකක් හදනවා වගේ හදලා ඔයාලට ක්ලාසස් දෙනවා. එතකොට සෙකන්ඩ් MBBS එකේ ෆස්ට් ක්ලාස් එකක්, සෙකන්ඩ් අපර් එකක්, සෙකන්ඩ් ලෝවර් එකක්, එහෙම නැත්නම් just pass, repeat ඒ වගේ තමයි දෙන්නේ. ඉතින් අනිත් ෆැකල්ටිස් වල එක්සෑම් එකක් තියෙන නිසා ඒකේ ලකුණු තමයි එකට එකතු කරන්නේ. අපේ එහෙම වෙනම එක්සෑම් එකක් නැති නිසා අපේ සෙමෙස්ටර්ස් 3 ගන්න ලකුණු එකට එකතු කරලා තමයි අපේ එහෙම ක්ලාසස් දෙන්නේ. ඊට අමතරව එක සබ්ජෙක්ට් වලට ඩිස්ටින්ක්ෂන්ස් ගන්න ළමයි. එතකොට ඩීන්ස් ලිස්ට් අරමියෝ කියලා ප්‍රයිස් ලිස්ට් ඒවා ගොඩක් හැදෙනවා. ඉතින් ඒවා අච්චර වැඩිදුරට ඕනේ නැති නිසා මම අදාළ විදිහට අපේ කරිකියුලම් එක යන දේවල් ටික විතරක් ප්‍රධාන ටික විතරක් ඕගලන්ට කියන්නම්. ඉතින් ඔය විදිහට තමයි අපේ ප්‍රීක්ලිනිකල් ඇකඩමික් ටික ඉවර වෙන්නේ. ඒ ටික ඉවර වුණාට පස්සේ අපේ ක්ලිනිකල්ස් පටන් ගන්නවා.
දැනට අපේ තියෙන විදිහට ඒ එක්සෑම්ස් ටික ඔක්කොම ඉවරනාට පස්සේ ක්ලිනිකල්ස් තියෙනවා උදේ 8 ඉඳන් හවස 4යි කාල වෙනකම්. එතකොට අපිට මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ට්‍රැටික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස් කියන අපොයින්ට්මන්ට්ස් ටික තමයි තියෙන්නේ. එතකොට එක අපොයින්ට්මන්ට් එකක් සති 3ක් වගේ තියෙනවා. කැන්ඩි වල, එතකොට මාවනැල්ලේ, ගම්පොල, නාවලපිටිය ඔය වගේ හොස්පිටල් වල තමයි ඒ අපොයින්ට්මන්ට්ස් තියෙන්නේ. ඉතින් ඒ අපොයින්ට්මන්ට්ස් වලට MSGOP අපොයින්ට්මන්ට්ස් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ අපොයින්ට්මන්ට්ස් පටන් ගත්තට පස්සේ සතිය දවස් 5යි සෙනසුරාදාත් උදේ 8 ඉඳන් 12 වෙනකම් ක්ලිනිකල්ස් තියෙනවා. ලෙක්චර්ස් නෑ ඒ දවස්වල. ඉතින් සතියන්ත ගෙදර යන්න බලාගෙන ඉන්න කට්ටියට නම් ගෙදර යන්න බැරි වෙනවා ක්ලිනිකල්ස් පටන් ගත්තට පස්සේ. ඉතින් ඒ අපොයින්ට්මන්ට්ස් වලදී අපි හොස්පිටල් වලට ගිහිලා පේෂන්ට්ස්ලාත් එක්ක කතා කරලා එයාලගේ හිස්ටරි අරගෙන එක්සැමිනේෂන් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි එයාලගේ සායනික ඉතිහාසය ගැන අහන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ හොස්පිටල් එකට ආවේ මොකද? මොකක් වෙලාද ආවේ? තවවත් තියෙන ලෙඩ මොනවද? අර මේවා එයා ගැන ඔක්කොම විස්තර අපි අහන්න ඕනේ. ඒ අහන ප්‍රශ්න වලින් තමයි යාට තියෙන ලෙඩේ මොකක්ද කියලා අපිට තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ඒ විස්තර ඇහුවට පස්සේ අපි මොකක් හරි නිගමනයකට එනවනේ. මෙන්න මේ ලෙඩේ මෙයාට තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අපි ආව එක්සැමින් කරලා බලනවා. ඒ කියන්නේ යාගේ ශරීරයේ තියෙන දේවල් අපි පරීක්ෂා කරලා බලනවා. තවදුරටත් අපේ නිගමනය හරිද කියලා. ඉතින් ඒකෙන් තව ටිකක් තහවුරු කරගත්තට පස්සේ අපි තව මොන හරි ටෙස්ට් ඕඩර් කරලා බ්ලඩ් ටෙස්ට් හරි එක්ස්රේ හරි මොන හරි ඕඩර් කරලා අපේ ගත ඩයග්නෝසිස් එක හරියටම හරිද කියලා බලනවා. ඉතින් අර ඒක ප්‍රැක්ටිස් කරන් තමයි අපි ක්ලිනිකල්ස් යන්නේ. මෙතනත් අපේ ස්ටඩි රූම් එකක් තමයි ඉස්සල්ලා නම් තිබ්බේ. හැබැයි දැන් අපිට ඉඩකඩ මධ්‍ය ප්‍රශ්නෙත් එක්ක ඒක එක්සැමිනේෂන් හෝල් එකක් කරලා තමයි තියෙන්නේ. හරි අපි ආපහු අපේ ෆැකල්ටි ඉස්සරහට තමයි ඇවිල්ලා තින්නේ. මෙන්න මෙතනක් තියෙනවා ස්ටඩි ඒරියා එකක් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් ඉන්න තැනක් කියලා ගන්නත් පුළුවන්. මේ පැත්තෙත් එහෙම දැන් තියෙනවා. ඉතින් ඒ එක තැන් වලට කියන එක නම් තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන අපේ එක බස් එකක් තියෙනවා. අපේ ෆැකල්ටි එකට බස් දෙකක් තියෙනවා. මෙතන මේ තියෙන පොඩි බස් එක. ඒ කියන්නේ අපේ සමහර ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් වලදී ඔයගොල්ලෝ මම දාපු ෂෝට්ස් එහෙම බලලා තියෙනවා නම් දකින්න ඇති. අපි එහෙම යනවා ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් වලදී. ඉතින් ඒවට අපිව එක්කන් යන්න තමයි මේ බස් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන මේ පොකුණේ ලස්සන ඔයගොල්ලෝ වැඩි දැකලා නැති නෙළුම් මල් ජාති එහෙමත් තියෙනවා. හරි අපේ MSGOP අපොයින්ට්මන්ට්ස් ඉවරනාට පස්සේ අපේ ආපහු සෙමෙස්ටර් වර්ක් එක පටන් ගන්නවා. ඉතින් එතන ඉඳන් අපි කියන්නේ පැරාක්ලිනිකල් සබ්ජෙක්ට්ස් කියලා තමයි. එතකොට අර ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි වගේ අනිත් සබ්ජෙක්ට්ස් ටික තමයි අපිට උගන්වන්න පටන් ගන්න. ඉතින් අපේ දැනට තියෙන විදිහට තව සෙමෙස්ටර්ස් දෙකක් අපිට උගන්වනවා. එතකොට ලෙක්චර්ස් විතරයි ඒ සෙමෙස්ටර්ස් දෙකෙම තියෙන්නේ. මේ තියෙන අපේ ලයිබ්‍රරි එක. ඉතින් දැන් නම් ස්මාර්ට් ෆෝන්ස් ටැබ්ස් එහෙම තියෙන නිසා ළමයි ලයිබ්‍රරි එකට යනවා අඩුයි. හැබැයි ඒකට ස්ටඩි ඒරියාස් තියෙනවා. ඉතින් ළමයිට ගිහලා පාඩම් කරන්න පුළුවන් නිදහසේ. හරි අපේ ඒ සෙමෙස්ටර්ස් දෙක ඉවරනාට පස්සේ පටන් ගන්න ඊළඟ සෙමෙස්ටර් එකේදී අපිට ලෙක්චර්ස් උත් තියෙනවා, ක්ලිනිකල්ස් උත් තියෙනවා. පැරාක්ලිනිකල්ස් වලදී අපිට සෙමෙස්ටර්ස් 5ක් තියෙනවා. එතකොට දෙකක් අපේ ලෙක්චර්ස් විතරයි තියෙන්නේ. ඊළඟ සෙමෙස්ටර්ස් 3ේදී උදේවරුේ අපිට ක්ලිනිකල්ස් තියෙනවා, හවස් වරුේ අපිට ලෙක්චර්ස් තියෙනවා. ඒ කියන්නේ සතිය දවස්වල උදේ 8 ඉඳන් දවල් 12 වෙනකන් අපිට ක්ලිනිකල්ස් තියෙනවා. අපි හොස්පිටල් යන්න ඕනේ. හවස 1:00 ඉඳන් 4:00 වෙනකන් අපිට ලෙක්චර්ස් තියෙනවා ඒ සෙමෙස්ටර් එකට අදාළව. ඉතින් සෙනසුරාදා උදේවරුේ ක්ලිනිකල්ස් විතරයි තියෙන්නේ, හවස් වරුේ නිවාඩු. ඉතින් මේ සෙමෙස්ටර්ස් උත් කලින් සෙමෙස්ටර්ස් වගේම තමයි එන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එකේ අපි අදාළ මොඩියුල්ස් ටික පාඩම් කරලා එක්සෑම් ලියලා ඒ මොඩියුල්ස් ටික පාස් වෙන්න ඕනේ. ඉතින් මම මේ දැන් ඉන්නේ අපේ ප්‍රී ක්ලිනිකල් බිල්ඩින් එකේ යටම තට්ටුවේ. මේ තමයි මම අර ඉස්සලා නියුක්ලියර් මෙඩිසින් යුනිට් එක යන ගමන් ඔයගලන්ට පෙන්නපු ස්ටඩි ඒරියා එක. ඉතින් මේ ඈතින් අපේ පේන්නේ ඩිසෙක්ෂන් රූම් එක. හරි අපේ පැරාක්ලිනිකල් සෙමෙස්ටර්ස් වල තියෙන එක්සෑම්ස් ටිකත් අපි ඔක්කොම පාස් වුණොත් හරි. එහෙම නැත්නම් රිපීට් වුණොත් එහෙම ඒවා ලියන්න අපිට වෙනම රිපීට් එක්සෑම් එකක් තියෙන්නේ නැහැ. ඒවා අපි රිපීට් එක්සෑම් එක අපි කරන්න ඕනේ අපේ ජූනියර් බැච් එකට ඒ සෙමෙස්ටර් එකේ එක්සෑම් තියෙන කාලයක් තියෙනවා. අන්න ඒ කාලෙට ඒගොල්ලොත් එක්ක තමයි අපි රිපීට් වෙච්ච මොඩියුල් එක ලියන්න වෙන්නේ. ඉතින් අපේ පැරාක්ලිනිකල් සෙමෙස්ටර්ස් වල අන්තිම සෙමෙස්ටර්ස් දෙකට විතරක් වෙනම රිපීට් එක්සෑම් එකක් තියෙනවා. ඉතුරු සෙමෙස්ටර්ස් 3ට රිපීට් වුණොත් එහෙම අපිට ලියන්න වෙන්නේ අපේ ජූනියර් බැච් එක
ඒ එක්සෑම් එක ලියන කාලෙට තමයි. හැබැයි හෙමුණනා කියලා අපි බැච් මිස් වෙලා නෙවෙයි ඒ තියෙන්නේ රිපීට් එක්සෑම් පැරාක්ලිනිකල් සෙමස්ටර්ස් වල ලියන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ අපි අපේ බැච් එකේ කට්ටියත් එක්ක ක්ලිනිකල්ස් යනවා, ලෙක්චර්ස් යනවා. එක්සෑම් අර රිපීට් වෙච්ච එක විතරක් ජූනියර් බැච් එකත් එක්ක ලියනවා. හැබැයි අපේ ජූනියර් බැච් එකත් එක්කත් ලියලා අපිට ගොඩ දාගන්න බැරි වුණොත් එහෙම මොකක් හරි සබ්ජෙක්ට් එකක් අන්න එතෙන්දී අපිව බැච් මිස් වෙනවා. ඒ කියන්නේ අපේ බැච් එකත් එක්ක අපිට ෆයිනල් ඉයර් එකට යන්න වෙන්නේ නැහැ. යට බැච් එකට තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් මෙතෙන්දීත් සෙකන්ඩ් MBBS එක්සෑම් එක වගේ තමයි තර්ඩ් MBBS එක්සෑම් එක කියලා තව එක්සෑම් එකක් තියෙනවා ගොඩක් ෆැකල්ටිස් වල මේ පැරාක්ලිනිකල් සබ්ජෙක්ට්ස් ටික ඔක්කොම උගන්වලා ඉවරනාට පස්සේ එතෙන්දී අර ගොඩාක් සබ්ජෙක්ට්ස් තියෙන නිසා තර්ඩ් MBBS එක්සෑම් එක part 1 part 2 කියලා කොටස් දෙකකට තමයි තියෙන්නේ. හැබැයි අපේ ෆැකල්ටි එකේ එහෙම තර්ඩ් MBBS එක්සෑම් කියලා එකක් නැහැ. අපේ සෙමස්ටර් එක්සෑම් වල ලකුණු එකට එකතු කරලා තමයි කලින් සෙකන්ඩ් MBBS එකේ වගේම ක්ලාසස් දෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ ෆැකල්ටි එකේ තියෙන එක්සෑම්ස් ටික ඔක්කොම ඉවර වෙනවා ෆයිනල් එක්සෑම් එක ඇරුණම. ඉතින් අපි මම කියවනේ පැරාක්ලිනිකල් සෙමස්ටර්ස් ටිකක් යනකොට අපි උදේ ක්ලිනිකල්ස් උත් යනවා කියලා. ඉතින් අන්න ඒ යන ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් වලට අපි කියන්නේ ෂෝට් ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් කියලා. ඉතින් ඒවෙන්දී අපි අර මෙඩිසින් සර්ජරි වගේ අපොයින්ට්මන්ට්ස් නෙවෙයි ඒ වගේ සබ් ස්පෙෂාලිටි වලට වගේ තමයි යන්නේ. ඒ කියන්නේ ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින්, ඊට පස්සේ ENT අර ඒ වගේ සබ් ස්පෙෂාලිටිස් තියෙනවානේ. අන්න ඒ වගේ අපොයින්ට්මන්ට් තමයි අපි ඒ කාලෙදි කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එකේ හැමෝටම එන්න අවශ්‍යම තැන. මම මීට කලිනුත් මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා. හරි අපේ පැරාක්ලිනිකල් සෙමස්ටර්ස් ටික ඉවර වෙනකොට අපේ ෂෝට් ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් නැත්නම් ෂෝට් රොටේෂන්ස් ටිකත් ඉවර වෙනවා. ඒ ඉවර වුණාට පස්සේ අපිට අලුතෙන් ආපහු ක්ලිනිකල් රොටේෂන්ස් පටන් ගන්නවා. ලොන්ග් ක්ලිනිකල් රොටේෂන්ස් කියලා. එතකොට ඒ වෙද්දිත් අපි අර වගේම සබ් ස්පෙෂාලිටිස් වලට තමයි යන්නේ. එතෙන්දී අපේ සෙමස්ටර් එක්සෑම්ස් ඔක්කොම ඉවරයි. එතකොට ලෙක්චර්ස් අපේ ඉවරයි. ඒක නිසා අපව අර MSGOP අපොයින්ට්මන්ට් වල වගේම උදේ ඉඳන් හවස වෙනකන් ක්ලිනිකල්ස් තමයි තියෙන්නේ. හැබැයි මේ ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් යන අතරතුරේ අපිට ෆයිනල් ඉයර් ලෙක්චර්ස් පටන් ගන්නවා. ඒ කියන්නේ අපිට මේ ලොන්ග් ක්ලිනිකල් රොටේෂන්ස් ඉවර වුණාට පස්සේ තමයි අපේ ෆයිනල් ඉයර් එක පටන් ගන්නෙ. ඊට කලින් ඉඳන් අපිට ෆයිනල් ඉයර් ලෙක්චර්ස් පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ලොන්ග් ක්ලිනිකල් රොටේෂන්ස් යන අතරතුරේ බදාදා හවසට විතරක් අපිට ලෙක්චර්ස් තියෙනවා. එතකොට එදාට විතරක් අපිට උදේ 8 ඉඳන් දවල් 12 වෙනකම් විතරයි ක්ලිනිකල්ස් තියෙන. අනිත් දවස් වලට උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්ම ක්ලිනිකල්ස් තියෙනවා. ෆයිනල් එක්සෑම් එකට අපිට මේන්ලිම සබ්ජෙක්ට්ස් පහක් තමයි තියෙන්නේ. මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස් ඇන්ඩ් සයිකියාට්‍රි. එතකොට ඒ වගේ ලෙක්චර්ස් තමයි අපිට ෆයිනල් ඉයර් ලෙක්චර්ස් කියලා තියෙන්නේ. ඉතින් එතකොට අර අපි ෆස්ට් එකේ ඉඳන්ම මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් වල අර කම්බිනේෂන් එකක් වගේ දැනුමක් අපිට මෙතෙන්දී ඕන වෙනවා. ඒ අවශ්‍ය දේවල් අපිට ලෙක්චර්ස් වලින් උගන්වනවා ටිකක්. අනිත් ටික ඉතින් අපි පොත් කියවලා අරගන්න ඕනේ. අපේ මේ ලොන්ග් ක්ලිනිකල් රොටේෂන්ස් ටික ඉවරනාට පස්සේ අපි ෆයිනල් ඉයර් එකට තමයි යන්නේ. එතකොට අපිට ආපහු මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස්, සයිකියාට්‍රි කියන අපොයින්ට්මන්ට්ස් ටික තමයි ක්ලිනිකලි තියෙන්නේ. ඒ වගේම බදාදාට හැමදාම හවස ලෙක්චර්ස් තියෙනවා. ඉතින් අපේ එන්ඩ් සෙමස්ටර් එක්සෑම්ස් තියලා සෙමස්ටර් එකේ උගන්වපු දේවල් ඇසෙස් කරානේ. ඉතින් ඒක නිසා මේ ෆයිනල් ඉයර් ලෙක්චර්ස් වලදී උගන්වන දේවල් සහ ඊට අදාළව අපි පොත් වලින් කියවන දේවල් තමයි අපේ ෆයිනල් ඉයර් එක්සෑම් එකෙන් අහන්නේ. ඒ වගේම තමයි අපි මෙච්චර කාල ක්ලිනිකල්ස් ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල් පැට්‍රිස් කරපු දේවල් අපේ අර එක්සෑම් එකක් වගේ ලොකුවට අහන්නේ නැහැ. ඒ කියන්නේ සෙමස්ටර් එක්සෑම්ස් වලදී හැමදාම ලෙක්චර්ස් වලදී උගන්වපු දේවල් තමයි අහන්නේ. එහෙම නැත්නම් ක්ලිනිකලි අපි හොස්පිටල් ගිහිල්ලා කරන දේවල් ඒ එක්සෑම් වලදී අහන්නේ නැහැ. ඉතින් අපි යන අපොයින්ට්මන්ට්ස් මැද්දේදී සහ ඒවා සමහර අපොයින්ට්මන්ට්ස් අවසානයේදී වගේ පොඩි ඇසෙස්මන්ට් එකක් තියෙනවා. හැම ක්ලිනිකල් අපොයින්ට්මන්ට් එකේම නැහැ. සමහර ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් වලදී ඒ වගේ ඇසෙස්මන්ට්ස් තියෙනවා. මේ තියෙන අපේ English Learning and Teaching Unit building එක. මේක තමයි අපි ෆස්ට් සෙමස්ටර් එකේ English course එක කරන්නේ. ඉතින් අපේ ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් වල තියෙන ඇසෙස්මන්ට් ගැන ගත්තට පස්සේ ඒ ඇසෙස්මන්ට් වලදීත් අපි රිපීට් වෙන සම්භාවිතාවයක් තියෙනවා. එහෙම රිපීට් වුණොත් එහෙම ආපහු ඉතින් ඒවා කරන්න වෙනවා. ඉතින් ඒ අපොයින්ට්මන්ට් එක ඇතුළතදීම දවසක් ගොඩක් වෙලාවට දෙනවා ඒක කරලා පාස් කරගන්න කියලා. එහෙම නැතුව ලොකුවට රිපීට් කරන දෙයක් නැහැ.
ඉතින් අපේ මේ ක්ලිනිකල් දැනුම ඇසස් වෙන හොඳම තැන තමයි අපේ ෆයිනල් එක්සෑම් එක. ඒකෙදී මම කිව්වා වගේ MCQ essay වලදී අපිට උගන්න ලෙක්චර්ස් වල තියෙන දේවල් තමයි අහන්නේ. ක්ලිනිකල් කම්පොනන්ට් එකේදී අපි හොස්පිටල් ගිහිලා මෙච්චර කාලයක් ප්‍රැක්ටිස් කරපු දේවල් තමයි අපෙන් ඇසස් කරන්නේ. ඉතින් ඒ වගේම ෆයිනල් ඉයර් එකේ අපිට තියෙනවනේ ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් ඒව අතරෙත් අපිට ඇසස්මන්ට්ස් තියෙනවා. අන්න ඒවැන් ලකුණු ප්‍රතිශතයකුත් අපේ ෆයිනල් එක්සෑම් එකට ඇඩ් වෙනවා. මේ තියෙන අපේ ෆිසියොලොජි ලෙක්චර් තියර් එක. මේක තමයි අපේ ෆස්ට් ඉයර් එකේ ලෙක්චර්ස් තියෙන මං කාරණුත් කියලා තියෙනවා. මෙතන ඉස්සරහා අපේ සයිකියාට්‍රි ඩිපාර්ට්මන්ට් එක තමයි තියෙන්නේ. හරි අපේ ක්ලිනිකල් ඇසස්මන්ට්ස් වලදී එයාලා බලන්නේ අපි තියරිටිකලි ඉගෙනගත්ත දේවල් කොහොමද ප්‍රැක්ටිකලි අපි කරන්න කියලා. ඒ කියන්නේ අපිට පේෂන්ට් කෙනෙක් දීලා කියනවා යාගේ හිස්ටරි අරගෙන එක්සැමින් කළේ යාට තියෙන ලෙඩේ මොකක්ද කියලා ඩයග්නෝස් කරගන්න සහ අපේ සීනියර් කෙනෙක් එනකන් ඒ පේෂන්ට් මැනේජ් කරන විදිහ කොහොමද කියලා තමයි අපෙන් ඇසස් කරන්නේ ක්ලිනිකල් ඇසස්මන්ට්ස් වලදී. ඉතින් ඔන්නෝම අපේ ෆැකල්ටි ටුවර් එක ඉවර වෙනවා. ඉතින් මම දල වශයෙන් කිව්වා අපේ ෆැකල්ටි එකේ කොහොමද ඇකඩමික් කරිකියුලම් එක යන්නේ කියලා. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ක්ලිනිකල් අපොයින්ට්මන්ට්ස් නම් හැම ෆැකල්ටි එකෙන් වගේ එකම විදිහට වගේ තමයි යන්නේ. ඊට අමතරව ඉතින් 80% බලනවා ලෙක්චර්ස් වල ඇටෙන්ඩන්ස්. එහෙම නැත්නම් එක්සෑම් වලට වාඩි වෙන්න දෙන්නේ නැහැ. ක්ලිනිකල්ස් වල නම් 100% ඇටෙන්ඩන්ස් බලනවා. එතකොට ඔයාලට යන්න බැරි වුණොත් ඒ දවස් ආපහු ගිහිලා ඒවා රිපීට් කරන්න ඕනේ. සමහර වෙලාවට මෙඩිකල් දීලත් ඉතින් ඒ ටික කවර් කරගන්න පුළුවන්. නිවාඩු විදිහට අනිවාර්යයෙන්ම හම්බෙන්න අවුරුද්ද තියෙන සතිය සහ ක්‍රිස්මස් තියෙන සතිය විතරයි. එහෙනම් ගිහලා එන්න.